හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරේ කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න. comment කරන්න, share කරන්න, වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කතාවේ ඔයාලා ආසම කරන දෙයක් ගැන කියන්න. ඉතින් මේ කතාවේ ඔයාලා දන්නමනේ හංසනයි දිනෙත්මින් අතරේ කියා ගන්න බැරි ආදරයක් තියෙනවා කියලා. ඇත්තටම ඉතින් දිනෙත් හංසනාට කෙලින්ම ආදරේ කියන්න බයයි. එයාට පසුගිය දේවලුත් එක්ක දිනෙත් මේ හිතන්නේ හංසනාට කරදරයක් වෙයි කියලා. ඒක නිසා තමයි දිනෙත්මින් ඒ ගැන කියන්න බය වෙන්නේ. නමුත් ඉතින් මේ වෙනකොට ඔන්න පුංචිලා අම්මලා කට්ටියම දිනෙත්මින්ගේ හිත හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දිනෙත්මින් මේ වෙනකොට හිත හදාගෙන ඉන්නවා කොහොම හරි හංසනාට මේ ගැන කියන්න ඕන කියලා. මොකද දිනෙත්මින් දන්නවා හංසනා කියන්නේ ගොඩාක් හිත හයිය කෙනෙක් කියලා. ඒක නිසා දිනෙත් හිතනවා එයාගේ හිත ගොඩක් හයියයි. එයා එඩිතරයි. ඒක නිසා අපි දෙන්නටම එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා කියලා හිත හදාගෙන හංසනාගේ ගෙදර යන්නේ හංසනාට කියන්න තමයි. ඉතින් ඒක නිසා ඔන්න හංසනාට ඇත්තටම දිනෙත්මින් ටික ටික මේ ගැන කියන්න තමයි හදන්නේ. කොහොම වුණත් දිනෙත්මින්ගේ අම්මයි පුංචි අම්මයි දෙන්නා මේ වෙනකොට තීරණය කරනවා අද නම් හංසනාගේ දෙමව්පියෝ එක්ක මේ ගැන කතා කරන්න ඕන කියලා. ඇත්තටම ඉතින් හංසනාට අම්මා නැහැනේ. අම්මා වෙනුවට ඉන්නේ යාගේ නැන්දා. ඇත්තටම ඉතින් නැන්දට ගොඩක්ම ආදරේ නැන්දත් ඒ වගේමයි. ඉතින් දිනෙත්මින් ගැන ගොඩක් බලාපොරොත්තු හංසනාගේ තාත්තා තියාගෙන ඉන්නවා මේ වෙනකොට. හංසනාගේ තාත්තා වුණත් මේ වෙනකොට දිනෙත්මින්ට කැමැත්තෙන් තමයි ඉන්නේ. කොහොම හරි ඔන්න මේ අතරෙදී දිනෙත්මින් හංසනත් එක්ක කතා කරන වෙලාවේදී දිනෙත්මින්ගේ අම්මයි පුංචි අම්මයි දෙන්න අනිවාර්යයෙන්ම දිනෙත් මේ ගැන හංසනාගේ දෙමව්පියෝ එක්ක ඒ කියන්නේ අම්මා නැති වුණත් හංසනාගේ නැන්දයි තාත්තයි එක්ක මේ ගැන කතා කරනවා. ඉදිරියේදී ඉතින් මේ දෙන්නගේ විවාහය අනිවාර්යෙන්ම සිද්ධ කරන්න ඕන කියන එක දිනෙත්මින්ගේ පුංචි අම්මයි දෙන්නා කතා කරලා හංසනාගේ තාත්තත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා කොහොම හරි ඒකට සූදානම් වෙන බවක් තමයි අපට දැනගන්න තියෙන්නේ. ඉතින් ඔන්න දිනෙත්මින්ගේ හංසනාගේ ඒ වෙඩින් එක ළඟදීම තියන්න තමයි එයාලගේ උවමනාව තියෙන්නේ. වෙඩින් එක කෙසේ වෙතත් මේ දෙන්නගේ එන්ගේජ්මන්ට් එක නම් ඉක්මනින්ම සිද්ධ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර දැනගන්න තවදුරටත් රැඳිලා ඉන්න මගේ channel එකත් එක කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.